කී සැරයක් නම් ටිකට් ගත්තද? හැබැයි අන්තිමට ඊළඟ දිනුම් ඇදීමට විතරයි නේද? මට කවදාවත් ටිකට් එකක් ඇදෙන්නේ නැහැ කියලා ඔයා හිතනවා නම් අන්න එතනයි ඔයාට වරදින පළවෙනි තැන. ඇත්තටම දිනුම් ටිකට් එකක් ඔයාගේ අතටම එන විදිහේ මනෝවිද්‍යාත්මක රහසක් තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අද මනෝහර මයින්ඩ් තුලින් මම කියලා දෙන්නේ ඔබේ යටි මනසේ ශක්තිය සහ අතේ වාසනාව පාවිච්චි කරලා ඇදෙන ටිකට් එකක් තෝරගන්නේ කොහොමද කියන ඇත්තම රහසයි. මේක බැලුවට පස්සේ ඔයා ටිකට් ගන්න විදිහ සේරම වෙනස් වෙයි. පළමු රහස. ගොඩක් වෙලාවට දිනුම් ඇදෙන ටිකට් වල පළමු අංකය ඊටාම කුඩා අංකයක් හෝ ඊටාම විශාල අංකයක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. මැද අංක වලට වඩා මේ වගේ අන්ත දෙකක අංකයකින් පටන් ගන්න ටිකට් එකක් තෝරා ගැනීම ඔබේ දිනුම් අවස්ථාව වැඩි කරන සරල රහසක්. දෙවන රහස. ලංකාවේ 80%ක්ම කරන්නේ තමන්ගේ කේන්දරයේ තියෙන ලකී නම්බර්ස් හරි උපන්දින අංක හරි තියෙන ටිකට් ගන්න එක. හැමෝම එකම අංක ටික පස්සේ පනිනවා. ඔයා බුද්ධිමත් වෙන්න. ඔයා 31කින් ඉහළ අංක තියෙන ටිකට් එකක් තෝරගන්න. එතකොට තරඟය අඩුයි. ලොකු දිනුමක් ඇදෙන්න තියෙන ඉඩ වැඩි. තෙවන රහස. ටිකට් එකේ අංක ඔක්කොම ඔත්තේ සංඛ්‍යා හෝ ඉරට්ටේ සංඛ්‍යා වෙන්න දෙන්න එපා. වාසනාව හැමතිස්සෙම තියෙන්නේ සමබරතාවයේ මතයි. ඔත්තේ අංක 2ක් සහ ඉරට්ටේ අංක 2ක් තියෙන ටිකට් එකක් තෝරගන්න. සංඛ්‍යා ලේඛන වලට අනුව වැඩිපුරම දිනුම් ඇදෙන්නේ මේ රටාවටයි. හතරවන රහස. මේක තමයි වැදගත්ම දේ. ටිකට් ගොඩක් මැදින් එකක් තෝරනකොට වැඩිපුර හිතන්න එපා. ඔයාගේ ඇස මුලින්ම යන ටිකට් එක නැත්නම් ඔයාගේ හිතට මේක හොඳයි කියලා එක පාරටම දැනෙන ටිකට් එක ගන්න. ඔබේ යටි මනස අපිට නොපෙනෙන වාසනාවන්ත රටා හඳුනා ගන්න මාරම දක්ෂයි. ටිකට් එකක් කියන්නේ නිකම්ම කොල කෑල්ලක් නෙවෙයි. ඒක ඔබේ ධනාත්මක චින්තනයත් එක්ක එකතු වුණාම තමයි වාසනාව බවට පත් වෙන්නේ. මට කවදාවත් ඇදෙන්නේ නැහැ කියන ඍණාත්මක හැඟීම අයින් කරලා විශ්වාසයෙන් යුතුව මේ ක්‍රම අත්හදා බලන්න. ඔබේ කැපවීම සහ නිවැරදි තේරීම කවදා හරි දවසක ඔබව ජයග්‍රාහකයෙක් කරાવી. මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ජීවිතේ දිනන මනෝවිද්‍යාත්මක රහස් දැනගන්න මනෝහර මයින්ඩ් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාන්න. ඔබේ වාසනාව උදා වනතුරු මම ඔබෙන් සමුගන්නවා. ජය වේවා.